මේ තියෙන කාන්තාවක් විසින් නිර්මාණය කරන ලද ලෝකයේ විශාලතම තොරණ වෙනුවෙන් හිමිවුණු සෙරන්ඩීප් වර්ල්ඩ් රෙකෝඩ් එක. මේ කුසලානේ හම්බුනේ මෙන්න මේ තොරණ වෙනුවෙන් තොරණ නිර්මාණය කළේ කාන්තාවක්. ඇගේ දියණියන් දෙදෙනාත් එක්ක. මුළු රටටම ලෝකෙටම පණිවිඩයක් දුන්න ඇය කුසුම් කාංචනා. කාන්තාවකට මේ ලෝකේ කරන්නට බැරි දෙයක් නෑ කියන පණිවිඩය. කුසුම් කාංචනා මොන වගේ සතුටක්ද දැනෙන්නේ, මොන වගේ දෙයක්ද කියන්න තියෙනවා? නැත්නම් ලොකු සතුටක් දැනෙනවා. ඒක කියා ගන්න බැරි සතුටක්. මට මේ වෙනුවෙන් විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ ශ්‍රාජ්‍ය සේවය කරන චාමර මහතාට පිළිස අප වෙනුවෙන් ලොකු අනුග්‍රහයක් දැක්වුවා. නම් නොකියුවත් උගදෙනෙක් අප වෙනුවෙන් උදව් කරා. මම මේ මොහොතේ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේමයි කියන්න තියෙන්නේ ඉතින් තොරන් ෆැමිලි අපි ලංකාවම වෙනස් කරන වැඩක් කරා. ඉතින් ආරාධනා කරනවා හැමෝටම එන්න තොරණ බලන්න. අපිත් මෙතන ඉන්නවා. අපිත් එක්කත් කැමති නම් කතා බහ කරන්න. අපිත් හරි ආසයි කතා බහ කරනවාට. ඉතින් මම වෙනේ සුබපතලා තියෙනවා, ආශිර්වාද කරලා තියෙනවා. ඒ හැමෝටම මගේ මුළු හදවතින්ම මම ස්තුතිවන්ත වෙනවා. මේ දරුවෝ දෙන්න මට හිතන විදිහට මේක සංසාරගත හමුවීමක්, සංසාරගත බැඳීමක්. මේ භවයේදී එකම පවුලක් තොරන් ෆැමිලි කියන විදිහට හැදෙන්න එකම පවුලක් විදිහට මේ ශේෂ්ත්‍රයේ මේ දරුවන්ටත් මේ වගේ හැකියාවක් වෙනවා. මට හිතෙනවා මේක සංසාරගත බැඳීම. දරුවෝ දෙන්න පුදුම අවුරුදු 3 ඉඳන් අපි එතකොට LED බල්බ් කරේ. එයාට ධන රින පැත්ත අඳුරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ලයිට් එක දාගෙන යන්න කිව්වම මාත් එයා මේ විදිහට ලයිට් එක දාගෙන යනවා. මම හිතන්නේ මේ වගේ වයසක ළමයි ගොඩක්ම නිදහසයි. ෆෝන් එකේ ඉන්නේ. මේ දරුවෝ දෙන්න ඉස්කෝලේ වැඩ ටික කරලා සෙල්ලම් කරන්න අපිට උදා කරනවා. නින්දට යනකන් නිදාගන්නේ නැහැ. අර අපේ දැන් මේ ප්‍රෝග්‍රෑම් සිස්ටම් එක තියෙනවා. එයා ඒ දේවල් කරනවා. ඒ දේවල් වලට උදව් කරනවා. ඒ වගේමයි මේ කරන වැඩ හැමදේම අපේ ඉගෙනගත්තු පොළොන්ට වඩා, ඒ කියන්නේ මල්ලාට වඩා මේ දෙන්න ඉදිරියෙන් ඉන්නවා. දරුවෝ දෙන්න ගැන ආඩම්බර වෙනවා. පිනකට ලැබුණ දරුවෝ දෙන්නෙක් කියලා. පිනකට ලැබුණ මහත්තයා මොකද එයාගෙන ගමන එයා තොරන් හැදුවේ. ඒකට අවුරුදු 10 12ක් වෙන අප දෙන කසාද වැදලා අවුරුදු 10ක් කාල සීමාව තුළ තමයි මම මේ දේ ඉගෙන ගත්තේ. මොන වගේ කැපකිරීමක් ඔයා කරාද? සමහර දවස් වලට දවසෙන් පැය භාගයක් නිදාගන්නක දවස් තියෙනවා. 3 වේලෙන් එක වේලක් ඒකත් හරියට කාපු නැති දවස් තියෙනවා. මුදල් හොයාගන්න සෑහෙන දුක් විඳින්න. වෙලාවකට අඬ අඬත් වැඩ කරා. ඉතින් මොහොතේ අතේ අවසාන රුපියල් 1000 2000 ඉවර වීගෙන ඉඳි එතනින් යාට මොකද කරන්න කියලා හිතන අවස්ථාවල ඉතින් අප දැන් ඉතුරු කරගත්ත දෙයකින් තමයි මේ දේවල් හැමදේම කරේ. වාහනවල පොත් අපි තියලා තියෙනවා. පොලියට සල්ලි අරන් තියෙනවා. ඒ හැමදේම කරලා අවසානයේදී මට ඉතුරුනේ මගේ කනේ තියෙන කරාබ දෙක විතරයි. ගිහිල්ලා කරාබ දෙක බැංකුවට තියලා ඇවිල්ලා තමයි මහත්තයට කිව්වේ මම කරාබ දෙක තියලායි සල්ලි ගත්තේ කියලා. අපිට කවුරුවත් තැන හදලා දෙන්නේ නැහැ අපේ ජීවිතේ. ඒ තැන හදාගන්න ඕනේ අපි. කිසි කෙනෙක් ඇවිල්ලා ඔයා මේ දේ ගන්න, ඔයාට මේ දේ උරුමයි කියන දේ දෙන්නේ නැහැ. පිරිමි කෙනෙක්ට පොඩි හරි නිදහසක් තියෙනවා. එයාට එයාගට ටික කරගෙන යන්න. හැබැයි ගෑනු කෙනෙක්ට එහෙම නැහැ. මම අම්මා කෙනෙක්. ඒකට මම මගේ දරුවෝ ගැන බලන්න ඕනේ. යාළුවා පාසල් යවන්න ඕනේ. මේ වෙනකන් එක දවසක්ම මම දරුවෝ දෙන්න පාසල් යවන්න තියදලා නැහැ. හැබැයි කිසිම වෙලාවක අපි දෙන්න කෙනෙක් සමගිය හැකියාව. එතරම් ලොකුමද මේ ජයග්‍රහණය ලබන්න මට පන්නරයක් වුණ එකම කෙනා මහත්තයා. මම ඒක හැමතැනම කියනවා. මොකද එයාගේ ගමන තමයි පස්සේ මම ආරම්භ කරේ. රට විතරක් නෙවෙයි ලෝකෙම ජයගත්ත කාන්තාවක්. ඉතින් ඇයට අපි සුබ පතනවා. ඇගේ ජීවිතය, මේ දරුවෝ දෙනාගේ අනාගතය, ඒ වගේම ස්වාමි පුරුෂය ඇතුළු මේ තොරන් ෆැමිලි මේ සියලු දෙනාටම සුබ අනාගතයක්, ලස්සන හෙට දවසක් උදා වෙන්න, තව තවත් මේ වගේ දේවල් වලින් අපේ රට බබලවන්න ධෛර්ය ශක්තිය ඔවුන්ට ලැබෙන්න අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. මේ තොරණ සහ දර්ශනය මේ සැනකෙළිය පැවැත්වෙනවා අගුණුකොළ පැලස්ස ප්‍රාදේශ සභා ක්‍රීඩාංගණයේ. එහෙමනම් එන්න අගුණුකොළ පැලස්සට.